බලන්නකෝ මේ මොකද්ද කියලා දන්නවද කියලා. මගේ කලින් වීඩියෝ එක දැකලා මගේ හොඳම යාළුවෙක් මට කිව්වා එයාව හොයිස්ට් එකේ එකගෙන යන්න කියලා. ඔන්න ඉතින් මේ වීඩියෝ එක ස්පෙෂලි එයාටයි තව හොයිස්ට් එකේ යන්න බලන් ඉන්න ඔයාටයි. ඔයාලට හොඳට වීඩියෝ එක අරන් එන්න ඕනේ හින්දා මම හොයිස්ට් ඔපරේටර් කියලා වෙනම ටයිම් එකක් වෙන් කරගත්ත ලේබර්ස්ලා නැති වෙන. නැත්තම් ඉතින් හොයිස්ට් එකේ සෙනඟ පිරලානේ හැම වෙලාවෙම. එන්නකෝ බලන්න යන්න. හොයිස්ට් එක ඇතුළට ආවට පස්සේ පේන්නේ ඔන්නෝම තමයි. මේකේ කොච්චර weight එකක් ගෙනියන්න පුළුවන්ද එහෙම කියලා ඔන්න ඔය ඔතන පේන notice එකේ තියෙනවා. මේක කොහොමද ඔපරේට් කරන්න කියලා බලමුද? ඔන්න ඔය පේන ජිරිබිරිස් ටිකෙන් තමයි ඔන්න ඕක උඩට පල්ලෙහාට යන්නේ, බෙල් කරන්නේ. තව ඔන්න ඔය දැන් පේන්නේ wireless signal adapter එකක්. ඔකට තමයි අපි දෙන signal එක එන්නේ. එතකොට අපි ඉන්නේ මොන flow එකේද කියලා පෙන්නනවා. ඉන්නකෝ මම ඒක කරන හැටි පෙන්නන්න. අපි ඉන්න හැම ෆ්ලෝ එකකම මේ වගේ බොක්ස් එකක් තියෙනවා. ඒකේ එක බටන් එකක් ප්‍රෙස් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ හොයිස්ට් එක එනවා. හැබැයි සමහරලා ට්‍රේනින් වෙන ඔපරේටර් කෙනෙක් හිටියොත් දවල්ට කාපුවත් එළියට එනවා ගැස්සෙන ගැස්සිල්ලට. එහෙම කියත් අය මට කතාවක් මතක් වුණේ. මේ වීඩියෝ ටික බලන ගමන් මගේ මේ කතාව අහගන්නකෝ. අද මම ලන්ච් එකට යන්න පල්ලෙහාට යද්දී මාව දැකලා හොයිස්ට් ඔපරේටර් කියනවා මිස් මං කලින් වැඩ කරපු සයිට් එකෙත් ඔයා වගේ මිස් කෙනෙක් හිටියා. එයා එක දවසක් හොයිස්ට් එක උඩට යන්නේ ෆේන්ට් වෙලා වැටිලා. ඉතින් හොයිස්ට් එක පල්ලෙහාට එන්නත් කලින්ම එයා මැරලා එයා බේරගන්න බැරි වෙලා. එයා ගොඩ කාලයක් තිස්සේ හાર્ට් පේෂන්ට් කෙනෙක්ලු. එයාට එදා උදේ බෙහෙත් බොන්න අමතක වෙලා. ඉතින් අපි මොන ජොබ් එක කරත් මොන වැඩේ කරත් අපි ගැන හිතන්න අමතක කරන්න හොඳ නැහැ. ඉතින් ළමයි ඔයා ගැන හිතන්න අමතක කරන්න එපා. මං ආයේ එනකම් පරිස්සමට ඉන්න ඕනි හැමෝම.